හරි කාලය කාලය දැන් කාලය කියලා එකක් තියෙනවානේ. කාලය කියලා අපි කාලය කියලා එකක් අපිට දැනෙනවානේ. දැන් සරලව අපිට කාලය කියලා අපි සාමාන්‍ය ගණන් හදන්නේ පොළොව තමන් වටේ රවුමක් කැරකුණාම පැය 24ක් ඊළඟට හඳ පොළොව වටේ සම්පූර්ණ වටයක් ගියා මාසයක් ඊළඟට මේ දෙකම ඉර වටේ ගියාම අවුරුද්දක් ඔන්න වගේ එකක් ඒක අරගෙන ඒක කොටස් කරලානේ අපි කාලය කියන එක හදාගන්නේ නේද? ඒක කොටස් කරලා දවස් පැය විනාඩි තප්පර ඔහම කොටස් කරලා තමයි කාලය කියන එක අපි හදාගන්නේ. ඒක මේ සරලව. හරි. දැන් එතකොට පැහැදිලි මේ කරකැවීම තමයි කරකැවීම තමයි ඇත්තටම අපි මේ කොටස් කරලා කාලය කියන එක හදාගන්න පාවිච්චි කරලා තියෙන්නේ ඒක. එතකොට බුද්ධ දේශනේ මේ ගත්තොත් දැන් මේ අපේ ડોક્ટર විපුල වනිගසේකර මේ ඊයේ පෙරේද දාපු වීඩියෝ එකේ තියෙනවා කවුද අපේ අරණම්ම හාමුදුරුවෝගේ වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ඒකේ විස්තරයක් කරනවා කාලය කියන එක ගැන. මට ඒක නිසා තමයි මේ පොඩ්ඩක් කියන්න හිතුනේ. එතකොට සරලව අපි කාලය කියලා කියන්නේ අර කලින් කියපු එකට. ඒකෝන ඕක තමයි අපි කාලය කියලා බෙදලා ගණන් හදාගන්න ඕකෙන්නේ. දවස් පැය විනාඩි තප්පර ඔහම ගණන් හදාගන්න. එතකොට මේක බුද්ධ දේශනය ගත්තොත් එහෙම මේ කාලය කියන එක ගැන මේ ක්‍රම දෙකකට විස්තර කරන්න පුළුවන්. කියන්නේ සරලව ඔය කියපු විදිහටයි ඊළඟට මේක ගැඹුරට ගිහිල්ලා දැන් අරණම්ම හාමුදුරුවන්ගේ එකම තර්කය තමයි කාලය කියන එක බොරුවක්. ඒක ඇත්ත. කාලය කියන එකක් නෑ ඇත්තටම. හරිද? ඒ නැති වෙන්න දැන් අරණම්ම හාමුදුරුවන්ගේ කියන මේක තමයි දැන් කාලය කියන එකක් නැති බව හිතලා තේරුම් ගන්න පුළුවන්. හිතලා තේරුම් ගන්න තමයි මේ උපදෙස් දෙන්නේ. පැහැදිලිව මේ ඒක කවදාවත් හිතලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පැහැදිලිද? එතකොට දැන් පොත ඉස්සලාම දැන් මගධි භාෂාවේ කියන්නේ ත්‍රිපිටකයෙන් මේක ගත්තොත් එහෙම ත්‍රිපිටකේ තියෙනවා චිත්ත සූත්‍රය කියලා එකක්. චිත්ත සූත්‍රයේ තියෙනවා කෑලි තුනක් විස්තර කරනවා ප්‍රධාන. චිත්තේන ඒක ධම්මස්ස කියලා එකක් තියෙනවා. දෙවෙනි එක චිත්තේන නීයති ලෝකෝ. තුන්වෙනි එක චිත්තේන පරිකස්සති. ඔන්න කෑලි තුන තමයි චිත්ත සූත්‍රයේ කියන්නේ බේස් එක. චිත්ත සූත්‍රයේ විදිහට විස්තර වෙන්නේ ඔන්න කෑලි තුන අරගෙන. ඒ කියන්නේ ප්‍රධාන මාතෘකාව හැටියට ගත්තොත් ඔන්න මාතෘකාව තුනකට තමයි චිත්ත සූත්‍රයේ විස්තර වෙන්නේ. ඒකෙන් කාලය කියන එකට අපි එනවා ඔය චිත්තේන පරිකස්සති කියන කොටස. එතකොට ඒක කියන්නේ චිත්තයෙන් කරන වැඩේ තමයි එක වැඩක් තමයි පරිකස්සති. පරිකස්සති කියන වචන දෙක එකතුවක්. පරිකස්සති කියන්නේ පරි කියන්නේ රවුම. ඒ කියන්නේ කරකැවීම. ඔය ගණන් වලම කියන්නේ පරිදියම කියලා. එතකොට ඒ කියන්නේ කරකැවීම රවුම කරකැවීම රවුමට කරකැවීම. ඊළඟ කස්සති. ඊළඟ වචනේ කස්සති. කස්සති කියන්නේ අදිනෝ. කරකැවීම සහ ඇදීම. ඒ කියන්නේ චිත්තයෙන් කරන මායාවක් තමයි මේ කරකැවීම සහ ඇදීම කියන එක. ඒ කියන්නේ කරකැවෙනවා සහ ඇදෙනවා වගේ පෙන්නනවා. මේක කරන්නේ චිත්තෙන්. දැන් උගාක් තැන්වල දැන් ඔය හාමුදුරුවන්ගේ කතාවේ චිත්ත ගැන කිව්වා එක තැනකදී. ඇත්තටම මේ පටලවා ගත්තේ ප්‍රධාන තැන තමයි මේ මනස සහ චිත්ත කියන්නේ එකක් හැටියට ඒගොල්ලෝ හිතන් ඉන්නවා. මනස සහ චිත්ත කියන්නේ එකක් නෙවෙයි දෙකක්. මනසයි චිත්තයි සමාන නැහැ. ඉතාලම සරලව කිව්වොත් චිත්ත කියන්නේ මනස පාවිච්චි ඒ කියන්නේ අපි යම් මොහොතකට මනස කියන එක අඩපණ කරාම ඇත්තට මනස කියන එක අඩපණ කරාම තමයි චිත්ත කියන ස්වභාවය මතුවෙන්නේ. මනසෙන් එහාගේ මනසෙන් ඊළඟ මනසේ පහු කරගෙන ගියාම තමයි චිත්ත කියන එක අහුවෙන්නේ.
එතකොට චිත්ත කියන එක ඇත්තටම චිත්ත කියන ස්වභාවයේ චිත්ත කියන ස්වභාවයේ කාට කෙනෙකුට මතු වුණා නම් එයාට වෙනම ඥානයක් පහළ වෙනවා. චිත්ත කියන ස්වභාවයට යම් කිසි කෙනෙක්ගේ මනස ඉවත් කළා චිත්ත කියන ස්වභාවයට පත් වුණා කියන එයා වෙනම ඥානයක් පහළ වෙනවා එයාට. පැහැදිලිද? එතකොට මනස කියන එක ඒක දැන් ටිකක් ගැඹුරු කතාවක්. ඒක වෙනම කතා කරන්න ඕන එකක්. එතකොට මනස කියන එකයි චිත්ත කියන එකක් නෙවෙයි දෙකක්. එතකොට අන්නේ චිත්ත කියන එකෙන් තමයි ඔය කරකැවීම සහ ඇදීම කියන එක ඒ මායාව හදන්නේ. ඊළඟට ඔය චිත්ත සූත්‍රයේ ඊළඟ එක තමයි චිත්තේන ඒක ධම්මස්ස කියන එක. එතකොට චිත්තයෙන් කරන තව වැඩක් තමයි ඔය ධම්ම කියන එක මවන එක. පැහැදිලිද? ඇතර ඔය ධම්ම කියන එක ධම්ම කියලා කියන්නේ තාම සරල සිංහලෙන්. හරිද? තාම සරල සිංහලෙන් කිව්වොත් ධම්ම කියලා කියන්නේ මේ ඕනම දෙයක්. අපේ ශරීරයේද වටපිට තියෙන දේ සියලු දේවල් ඕනම දෙයක් හැදිලා තියෙන කුඩාම ස්වභාවය. කියන්නේ තවදුරටත් ඒක කැඩුවොත් ඒක නැති වෙන ස්වභාවය. ඒ තරම් කුඩාම ස්වභාවය. කියන්නේ කඩන්න ඕනම දෙයක් කඩලා කඩන්න බැරි. තවදුරටත් කැඩුවොත් ඒක නැති වෙන ස්වභාවය තමයි ධම්ම කියලා කියන්නේ. අන්නේ ස්වභාවය මවන්නේ මේ චිත්තෙන්. පැහැදිලිද? එතකොට චිත්තෙන් තමයි ඒ ටික මවන්නේ. ඒකට දැන් ඒ ටික මවලා දුන්නාම චිත්තෙන් ඊළඟට මේ චිත්තේ කිලුට වෙලා මනස වෙලා අන්නේ මවපු ටික අපි ගහක් කියනවා, මිනිහෙක් කියනවා, කාර් එකක් කියනවා, ගෙයක් කියනවා, වෙන රටේ දේවල් වලට නම් දා ගන්නවා. පැහැදිලිද? අන්න ඒක තමයි චිත්ත සහ මනසේ වෙනස. හරි? එතකොට චිත්තයෙන් තමයි අර ටික මවන්නේ. එතකොට කරකැවීම සහ ඇදීම කියන එක චිත්තයෙන් මවන මායාවක්. ඒක මායාවක් නම් එන එතන පැහැදිලි වෙනවා කාලය කියන එකක්. ඒ කාලය කියන්නේ අපි හදන අර කරකැවීම සහ ඇදීම මේ පදනම් කරගන්නේ. එතකොට පැහැදිලි කාලය කියන එක බොරුවක් කියලා. ඕක ওই ටික මේ කියන්නේ ඔය පොතේ තියෙන දේ. පැහැදිලිද? ඕක තමයි පොතේ තියෙන දේ. ඉතින් පොතට අනුව හරි. කාලය කියන එක බොරුවක්. එතකොට දැන් ඔය විදිහට කිව්වට දැන් ඇතුළේ විචිකිච්ඡාව තියෙනවානේ. දැන් උතනින් එහාට ගියාම විචිකිච්ඡාවකින් තොරව මේක ඇත්තම ප්‍රත්‍යක්ෂ කරගන්නවා නම් ඒ කියන්නේ විචිකිච්ඡාවකින් තොරව දැනගන්න ඕනේ මේක බොරු කියලා. එහෙමනම් අපි අන්න අර චිත්ත කියන ස්වභාවය අපි අත්විඳින්න ඕනේ. චිත්ත කියන ස්වභාවය අපි අත්විඳින්න නම් අන්න ඒ වෙලාවට අපි ওই ධම්ම කියන ස්වභාවය දැක ගන්නවා. අන්න එතකොට ඊළඟට අපි වැදගත්ම තැන තමයි ධම්ම කියන එක ඇත්තටම චිත්තේම වන මායාවක්. එතකොට ඇත්තටම ධම්ම කියන ස්වභාවය කවුරු හරි අත්දැකනවා. ධම්ම කියන ස්වභාවය අත්දකිනවා කියන එක තමයි නිවන් දකිනවා කියන්නේ ඇත්තටම. ධම්ම කියන ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන්නේ හිතලා තර්ක කරලා දැනුමක් හැටියට දාගන්න එක නෙමෙයි. මේ ඇහැට පේනවා වගේ ඒ කුඩාම ස්වභාවය මේ ඇහැට පේනවා වගේ ඒ ධම්මවල හැසිරීම නිරීක්ෂණය කිරීම. ඔන්න හැසිරීම නිරීක්ෂණය කිරීමට තමයි ඇත්තටම යථා භූත ඥාන දර්ශනය. එහෙම නැත්නම් සෝවාන් නිවන නැත්නම් නිවන් දැකීම කියලා කියන්නේ. හරි ඒකට ක්‍රම දෙකක් බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා. ඒ ක්‍රම දෙක පාවිච්චි කරලා ඒක දැක ගන්න පුළුවන්. ඒක දැක්කම පැහැදිලි වෙන දේ තමයි මේ ධම්මවල ස්වභාවය හරියට නිරීක්ෂණය කරාම පැහැදිලි වෙන දේ තමයි මේ ධම්ම තනි අංශුවක් හැටියට ගත්තොත් තනි අංශුවක් හරියට නිරීක්ෂණය කරාම පැහැදිලි වෙන දේ තමයි ඒව ඇතිවීම සහ නැතිවීම. ඕකට තමයි ඇත්තම ওই උදේ වැය කියලා කියන්නේ. දැන් අරදම් මහමුදුරුවෝ ඒක කිව්වේ වෙන තැනකට. හරි ඇත්තටම උදේ වැය ඇතිවීම සහ නැතිවීම මේ ධම්මවල ස්වභාවය තමයි ඇතිවීම සහ නැතිවීම. ඇතිවීම සහ නැතිවීම එක විට සිද්ධ වීම. කාලයකින් තොරව. මේක කවමදාකවත් හිතලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද හිතනවා කියන්නේ මනස සම්බන්ධයි. මනස සම්බන්ධ වෙච්ච ගමන් ද්විත්වය හදනවා ඊළඟට ඔය අවකාශය ඔක්කොම හදනවා. කාලය ඔක්කොම හදනවා එයා. එතකොට ඒකට තේරෙන්නේ නැහැ අර ස්වභාවය. ඒ ස්වභාවය දැක ගන්න නම් ප්‍රත්‍යක්ෂ කර ගන්න නම් ඔය මනස කියන එකෙන් අයින් වෙන්න ඕනේ. මනස කියන එකෙන් අයින් වුණාම තමයි ඔය ස්වභාවය අත්දකින්න පුළුවන්. කාලය කියන එක බොරුවක් බව ඇත්ත.
එතකොට ධම්ම කියන ස්වභාවය කවුරු හරි නිරීක්ෂණය කරාම තේරෙන දේ තමයි ඒ ධම්ම ඇතිවීම සහ නැතිවීම. ඇතිවීම සහ නැතිවීම එක විට සිද්ධ වීම. ඇති වෙනවා, ඒක නැති වෙනවා, ආය එකක් හැදෙනවා, ඒකත් නැති වෙනවා, ආය එකක් හැදෙනවා, ආය එකක් හැදෙනවා. ඔය සියල්ල කාලයකින් තොරව සිද්ධ වෙනවා. මේක කවදාවත් හිතලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පැහැදිලිද? එතකොට ඔය සාකච්ඡා පුරාටම මේ හාමුදුරුවෝ විස්තර කරන්නේ මෙහෙම කරා, මෙහෙම හිතන්න, මෙහෙම හිතන්න, මෙහෙම හිතන්න, මෙහෙම හිතන්න කියනවා. හිතලා කරන්න බලන්න දෙයක් නෙමෙයි. උපදෙස් දෙන්න ඕනේ හිතන එක නවත්තන්න. ඇතර මේ මනස කියන එක ශරීරයෙන් වෙන් කරන්න නම් දැන් සිදුවත් කුමාරයා කරේ චින්තනය කියන ක්‍රියාවලිය අත්හිටවලා මේක කය මනස වෙන් කරා. වෙන් කළා ඔන්න චිත්ත ස්වභාවයට පත්වලා පළවෙනි වතාවට ඕක දැක්කා. ඕක තමයි පළවෙනි පියවර. හරි. එතකොට හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. හරි. හිතලා ඒ කියන්නේ අවබෝධ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. එතකොට ඊළඟට කාලය දැන් ඊළඟ දැන් මේ විපුල මහත්තයා මේ පටන් ගන්නකොටම කිව්වේද මේ කියන්නේ සාකච්ඡා පටන් ගන්න මේ කිව්වේද මේ අතීත වර්තමාන අනාගත ඔහෙම කතන්දරයන්නේ. දැන් ඇත්තටම ඔය කාල තුන ඔය ඇත්තටම ඕක හදන්නේ අපි මතකයට දාගන්න ක්‍රමය මතකයට දාගන්න නිසානේ. අපි දැන් මේ අපිට කවදාවත් මේ අතීතයට හෝ අනාගතයට මේ ඇවිදලා යන්නේ නැහනේ කවුරුවත්. ඇවිදගෙනවත් මොකක් හරි වාහනකින්වත් යන්නේ නැහනේ. මෙතන ඉඳගෙන අපි මේ මොහොතේ හදාගත්ත චින්තනයක් සංකල්පයක් හැටියට දාගන්නවා මතකයට. ඒ මතකයට දාගත්ත එක ආපහු ඇදලා අරන් ආපහු ගත්තාම තමයි අතීතයට ගියා කියන්නේ. හරි. ඊළඟට එතකොට සිදු නොවිච්ච දෙයක් අපි අලුතෙන් කම්පියුට් කරලා එකක් හදාගන්නවනේ. එහෙමත් කරනවනේ අපි. එතකොට ඒ වගේ ඒවා මේව කරගෙන තමයි අනාගතයට යනවා කියන්නේ. ඔය ඔක්කොම චින්තනය කියන මේ ක්‍රියාවලිය නිසා සිද්ධ වෙන දේවල්. එතකොට චින්තනය හදාගත්ත චින්තනයක් නැවත පාවිච්චි කරා නම් එයා අන්න අපිට කියන්න පුළුවන් ඔය අතීතයට ගියා කියලා. පැහැදිලිද? එතකොට ඔය අතීත අනාගත ඔය කෑලි තුනම එන්නේ අපි හදාගත්ත චින්තන. මතකයට දාගත්ත චින්තන, සංකල්ප හැටියට මතකයට දාගත්ත චින්තන නැවත පාවිච්චි කිරීම. ඒවා තමයි අතීත අනාගත වර්තමාන ගක කියන්නේ. නැතුව එහෙම නැත්නම් අපි විදගෙන යන්න බෑනේ. විදගෙන යන්න වාහනක එහෙම යන්න බෑනේ. ඒවා නැවත පාවිච්චි කිරීම සහ ඊළඟ මනසේ තියෙන මනසෙන් කරන ප්‍රධාන වැදගත් කියන්නේ ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා මනසේ. මනසට කරන්න පුළුවන් ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි චින්තනයක් කියන ක්‍රියාවලියට උදව් කිරීම. චින්තනයක් හදන්න උදව් කරන එක. දෙවෙනි එක තමයි මතකයේ තියෙන දේවල්. අපි අඩනින්දේ ඉන්නවා. එතකොට මේ පංචේන්ද්‍රිය සම්පූර්ණ බ්ලොක් වෙලා තියෙනවා. එතකොට නමුත් මතකයේ සහ මනස වැඩ කරනවා. එතකොට මතකයේ තියෙන ඒවා මේ ඇදගලා අරගෙන ඒවා කවලම් කරන්න පුළුවන්. කම්පියුට් කරන්න වගේ එකක් කරන්න පුළුවන් මනසට. ඒකල වෙන මේවා හදන්න පුළුවන්. ඒ ඔක්කොම කරන්නේ තව මේ චින්තන හදන්න කරන මේකක්. කරන උත්සාහයක්. හැම වෙලාවෙම මනස සම්බන්ධ වෙන්නම චින්තන හදන්න. හරි. අන්න එතකොට අන්න ඒ වගේ ඒ වගේ අපි මොකක් හරි දෙයක් අපි දැන් මෙතන මොකක් හරි දැන් මොකක් හරි දැකලා ඒ සම්බන්ධයෙන් මතකයට දෙමක් දාගෙන ආපහු ඒක ඇදලා ඒක කම්පියුට් කරලා අලුතෙන් එකක් හදුවාගෙන අන්න ගියා අනාගතයට. ඒවලට ඒකම ආපහු මෙතනට ගත්තා කියන අන්න අතීතයට ගියා. තප්පරයක් හරි අතීතයට යන්නේ එතකොට. එහෙම යෑමක් නෑ. යෑමක් නෙමෙයි එතන තියෙන්නේ. මතකයෙන් මේව ඇදලා ගන්න එක තමයි ඔය අනාගත සහ අතීත. ඔය දෙක එන්නේ. පැහැදිලිද? එතකොට කාලය කියන එක බොරුවක් ඒක ඇත්ත. හරි. නමුත් එතනට කාලය කියන බොරුවක් බව ප්‍රත්‍යක්ෂ කරගන්න නම්
අපි අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි කය සහ මනස වෙන් කරන එක. කය සහ මනස වෙන් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක චින්තනය කියන එකත් හිටියම දෙවෙනි එක ධම්ම ශ්‍රවණය. ඔය ධම්ම ශ්‍රවණය ගැනත් මේ විපුල මහත්තයා ටිකක් කිව්වා. ඒ කියන්නේ හොඳ ප්‍රශ්නයක් ඇහුවා. දැන් ඔය මේ ඉස්සර කාලේ මේ වචනය දෙක කියපු ගමන් දැන් අංගුලිමාලට මම නැවතිලා ඔබත් නවතින්න කියපු ගමන් මේ එයාට මේක හරියට වැදුනා. ඒතර අදත් ඒක මිනිස්සුන්ට ඇහුවට මොනවත් වෙන්නේ නැtei කියන ඇහුවනේ. ඒක හොඳම හොඳ ප්‍රශ්නයක්. එතන තියෙන්නේ ඇත්තටම ඔය අහන ක්‍රමය. ඒ කියන්නේ අපි ඒක දැන් බුද්ධ දේශනේ තියෙන වැදගත්ම දේ තමයි ධම්ම ශ්‍රවණය කියන එක. ධම්ම ශ්‍රවණයකින් කය සහ මනස වෙන් කරන්න පුළුවන්. ඒක අහන ක්‍රමය. ඒක අහන ප්‍රධානම මේ ක්‍රමය තමයි ඒකට දෙන්න පුළුවන් උපදෙස් තමයි මේ මනස කියන එක මැදිහත් නොවි ඇහෙන්න දෙන එක. අන්න එතකොට තමයි ওই ධම්ම ශ්‍රවණේ හරියාකාර සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඔය ධම්ම ශ්‍රවණය ගැන අපි ටිකක් දිගට කතා කරන්න ඕන එක මෙහෙම කෙටියෙන් මෙහෙම කතා කරන්න අමාරුයි. හරිනේ?